මොකද වෙන්නේ ඉතින් මචං ඔන්න ඉතින් කාලෙකින් වීඩියෝ එකක් ගේන්නේ දවස් දෙක තුනකින්. ඉතින් මචං පේනවා ඇති මම පරණ අප්ඩේට් එක කිව්ව විදිහටම දාගත්තා. ඉතින් ඉදිරියට මේකේ ගේම් ප්ලේ වීඩියෝස් තමයි ගේන්නේ. අනිත් එකෙත් මොකක් හරි ඉතින් අප්ඩේට් එකක් කරනම આવුත් ඉතින් දාගන්නවා. හරි ඉතින් මචං අපි ඇතුළට යමු. සුපිරි ඉතින් මචං මේකේ කොඩි එහෙම බැඳෙනවා. ආය ආතල්ලයක් තමයි දාන්න තියෙන්නේ. අඩෝ එහා පැත්තට ගියම යන්න. ඉතින් මචං මේ අප්ඩේට් එකත් ඕගොල්ලන්ට ගන්න ඕන. ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ ඕගොල්ලෝ ගෙලින්ම Google එකට යන්න ඕනේ. Google Chrome map එකට ගිහිල්ලා මචං සර්ච් කරගන්න ඕනේ driving simulator ශ්‍රී ලංකා 2.5 කියලා. ඉතින් මචං මාත් මේ YouTube channel එකකින් තමයි බැලුවේ. version 2.5 කියලා සර්ච් කරාට පස්සේ Softonic කියලා වෙබ්සයිට් එකක් එනවා. ඉතින් මචං මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා තමයි ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් මේ අප්ඩේට් එක සුපිරියම් මචං ඒ කාලේ විදියටම තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ අප්ඩේට් එක ඩවුන්ලෝඩ් කරාට පස්සේ එක පුංචි වැරද්දක් තියෙනවා ඒක කරන්න එපා. මොකද අඩෝට මොකද අර හිටියේ? දමිළ විද්‍යාලය. හරි හරි. ඒක පොඩ්ඩක් බැලුවා විතරයි. හරි ඉතින් මේ ඊට පස්සේ ඔයගොල්ලෝ මේ Play Store එකට ගියාට පස්සේ පෙන්නනවා මේ මොකද්ද? ඒකේ මේ ඉන්ස්ටෝල් කරලා අප්ඩේට් කියලා වැටෙනවා. ඉතින් මේ අප්ඩේට් කියන එක දෙන්න එපා. එහෙම වුණොත් ඔයගොල්ලෝ වැටෙන්නේ දැන් තියෙන අප්ඩේට් එකට. ඒක හින්දා මේ අප්ඩේට් එක නම් සුපිරියම් මචං. පේනවා ඇති. කෙලින්ම ඔයගොල්ලන්ට එළියට පෙන්නනවා ඕන එකක්. ඔන්න මචං එකක්. ඔන්න අනිත් එක. ඉතින් ඒක සුපිරි හරිද? මේකේ ඔයගොල්ලන්ට සවුන්ඩ් එක ඇහෙන්නේ නැතුව ඇති. ගණන් ගන්න එපා. ඉතින් මචං මේ ඊළඟ වීඩියෝ එකේ සවුන්ඩ් හදාගෙන අනිවාර්යෙන් ඉන්න. මොකද මචං මේකේ මේ ඇඩ් එනවනේ. ඇඩ් ආපු ගමන් මේකේ සවුන්ඩ් එක නැති වෙලා යනවා. දැන් එකේ වගේ නෙවෙයි. අන්න ඒකයි පොඩි කේස් එකකට ඉන්නේ. කේස් යන්නේ ඇතුළේ හැම කොඩි වැනෙනවා. ආය ආතල්ලක් තමයි අම්මට. මොකද්ද? මෙතන මොකද්ද තියෙන්නේ? මොකක් හරි වෙන එක මතකත් නෑ උයි. ඉස්සර ගෙවට ඉතින් මගේ එක channel එකක් තිබ්බ ඒක නැති වුණා. ඒක නම් මේකේ වීඩියෝස් එකේ සමහරවිට 100කට වැඩි දාලා තිබ්බා. ඉතින් මචං ඒක හින්දා ඒ channel එක ගෙනහන්න එපා. ඒකට පොඩි කේස් එකක් ගියා. ඉතින් මචං මේ channel එක තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම කියලා subscribe කරන්න. අම්මට ලෝඩ් වුණා කියහන්කෝ. ඒ වගේමයි අපේ මේ වීඩියෝ එකට like කරලා කමෙන්ට් කරලා එකතු වෙන්න. දන්න කෙනා යාළුවෙන්න උනා share කරන්න. එනතින් මේ යන්නේ මචං කොහටද? ජැෆ්නා වලට නේ. ඒ කියන්නේ ඒකිලි නොච්චි ඉඳන් යාපනයට. හරි මචං ඒ කාලේ විදිහටම තියෙන සුපිරියක් තමයි මරු මේ අප්ඩේට් එක නම්. මේ මිනිස්සු නග ගන්න පුළුවන් නේ අපිට. හොයන්න බලන්න. අම්මට සිරි. දැන් මෙහෙම නෑ උයි. පාවෙනවා සුපිරි. ඉතින් මචං මේක වේගෙන් යන්නත් ඕනේ. ඒකවල මේක ඇතුළේ ලයිට් දාන්න බැරිද අපිට? දෙයියනේ කියලා. අම්මට සිරි. සුපිරි දෙන්න නියමයි. මේක ලයිට් දාන්න පුළුවන්. හෝන් එකක් තියෙන. ඉතින් මේක කරන්න බැරි ඇඩ් වෙන එක නේ බෑ. ඕකේ. මේක ඉතින් අර වගේ ෆෝන් එකක් එහෙම නෑ හරිද? එහෙම තමයි තියෙන්නේ. ඉතින් මචං අපි ජෙෆ්නා කිට්ටුවේදී හම්බෙමුකෝ. ඉතින් මචං ඔයගොල්ලන්ට මතක ඇති මෙන්න මෙතන මම යාපනයට ආවා. ඉතින් මචං අර වීඩියෝ ටික කට් කරා පොඩ්ඩක්. පේන ඇති මම යාපනයට ගිහින් ඇවිල්ලා ඉන්නේ ආයේ. පට ලස්සනයි. ඒ කාලේ විදිහටම තියෙනවා මචං. ඒකයි මම මේ අප්ඩේට් එක ගන්නත් හේතුව. මං ආස විදිහටම තියෙනවා. මොකද දැන් අප්ඩේට් එච්චර සෙට් නෑ. හරි ඉතින් සුපිරියක් තමයි. අපි බලමු පොඩ්ඩක් ගිහිල්ලා. මේ පැත්තට යන්න පොඩ්ඩක්. අම්මට හැප්පුණානේ. අකවලන් ඇවිල්ලා හැප්පුණා. අර පැත්තට යන්නත් පුළුවන්. අපි හරියදී හම්බෙමුකෝ එහෙනම්. ඉතින් මචං මෙන්න මෙතන යාපනයේ කොටුව හම්බුණා. මම මෙතනින් හරව ගන්නම්. මොකද වීඩියෝ එක දිග වුණොත් ඔයගලන්ට බලන්න කම්මැලි. අනිත් එක මට ඒක ලයින් එකටම කැපුණා. හරි. අන්න ඉතින් වැදුනනේ. තුන් පුට්ටුවෙක් ආවනේ. ඌ වැස්සව. තාම වැදෙනවද? අනේ. පොඩෙන් මල්ලි. හරියෙන් සිටින් මෙතනින් කොහොම හරි අරව ගමු අපි. කොහොම ෂේප් කට් එකක් ගහගන්න ඕනේ මචං. මොකද
නැත්නම් මෙතෙන් හැප්පුණොත් එම එන කෙලියක් වෙනවා. හරි යමුන් මල්ලි මෙන්න මම යනකම්. හරි මචං මම දැන් කොහමද මේ දාගන්නේ මේ හැර වෙන්නේ නැත්තේ. නෑ වට අතන හිර වෙන්නේ නැතිනේ. හරි මචං ඔන්න දැන් ඉතින් අපිට තියෙන්නේ යාපනයේ කොටුවේ වාක් කරන්න. ඉතින් මේට පස්සේ අප්ඩේට් එකෙන් දෙතනකොට එන වෙනස් සීන් එකක් තිබ්බනේ. ඊට පස්සේ නෙවෙයි මේ කලින් එකේද මතක නෑ අර මේ ඉස්සෙනම තිබ්බේ. අන්න ඒකත් සුපිරියි නේ. ඒ අප්ඩේට් සුපිරියි. අර යන්න බැරිය කියහන්කෝ. එතන පොඩ්ඩක් දාන්න උන්ලා මචං. හරි මචං ඉතින් කිලි නොච්චේ ඉඳන් යාපනයට අසිරිය බලන්න ආවා. එහෙනම් අපි ගැම්මට පාක් කරගමුනේ. හරි මචං ඉතින් මේකේ පාක් කරලා තේරෙන්න පුළුවන් ඈ. මොන බලන්න. ඒකේ පට්ටයි. ඒක ආතල්නේ. හරි මචං එහෙනම් අපි මෙනු එකට යන්කෝ. මගේ කනහඬ පොඩ්ඩක් පුපු ගන්නවා. ඉතින් ගණන් ගන්න. හරි මචං ඉතින් කොහොමදනේ? අලුත් අප්ඩේට් එක නෙමෙයි වගේ නෙමෙයි පරණ අප්ඩේට් එක මචං දාගත්තා කිව්වා වගේම මම පෝස්ට් එකක් දාලා පෙන්නුවේ. ඒකේ ඇහුවේ ඉතින් මචං මම එහෙම කාගේවත් දේවල් බලලා නෙමෙයි මේක කරේ. ඉතින් මචං මම ආස විදියට තියෙන හින්දා තමයි මේකේ කරේ. ලොකු මැප් එකක් තියෙනවා. ඒක ගොඩක් දේවල් තියෙනවා. එහෙනම් ඉතින් අපි මේ ඊළඟ වීඩියෝ එකකින් මේ වගේ එකකින් තමයි ගේන්නේ. නැත්නම් ඉතින් මචං අදට අපි ගියා.